ජලිත් විශේෂ ප්‍රවෘත්තියක් වෙතයි අවධානය. කැලණිගඟේ පහත්බිම් රැසකට මහා ගං වතුර තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව මෙම විශේෂ රතු නිවේදනය නිකුත් කර තිබෙන්නේ කැලණිගඟ ද්‍රෝණිය ආශ්‍රිතව අද පසුරු කාලයේදී. මා සඳහන් කර සිටින්නම් මේ විශේෂ රතු නිවේදනයේ අඩංගු කාරණය පිළිබඳව කැලණිගඟ ද්‍රෝණිය ඉහළ සහ මධ්‍යම දහරා ප්‍රදේශවලට මේ වන විට වැඩි තීව්‍රතාවයකින් යුතුව සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. එම වර්ෂා තත්ත්වය තවමත් පවතින බැවින් සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් කැලණිගඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංගා ජල මාපකවල ජල මට්ටම විශ්ලේෂණය අනුව ඉදිරි පැය 24ක කාලය තුළ දෙහියෝවිට රුවන්වැල්ල යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටහසවලට අයත් කැලණිගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මහා ගං වතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. එසේම පවතින පුරෝකථනයන් අනුව ඉදිරියේදී අධි තීව්‍රතාවයකින් යුතුව වර්ෂාව ඇති විය හැකි බැවින් ගඟෙහි ජල මට්ටම ක්ෂණිකව ඉහළ යා හැකි නිසා මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් ගංගාව පරිහරණය කරන්නන්ගෙන් සහ ප්‍රදේශය හරහා ගමන් කරන වාහන පදවන්නන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස අපදා කළමනාකරන අංශවලින් ඉල්ලීමක් කර තිබෙනවා. අපට දැන් අවස්ථාව තිබෙනවා කැලණිගඟේ මෙවන විට ජල මට්ටම කොයි ආකාරයෙන්ද පවතින්නේ කැලණිගඟ අවට ප්‍රදේශයේ නවතම තත්ත්වය පිළිබඳව දර්ශන පෙළක් වෙත යොමු වන්නට. කැලණිගංගා ද්‍රෝණිය ආශ්‍රිතව සැලකිය යුතු වර්ෂාපතනයක් මේ වන විටත් ලැබෙමින් පවතින බවට තමයි තොරතුරු වාර්තා වන්නේ. අපට දැන් අවස්ථාව තිබෙනවා අධික වර්ෂාපතනය හේතුවෙන් දික්කොයි ජලාශයේ පිටාර ගැලීමකට ලක්ව තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. මේ හේතුවෙන් හැටන් ඇතුළු ප්‍රදේශ කිහිපයක් මේ වන විට ජලයෙන් යට වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. අපට හැකියාව තිබෙනවා එම ප්‍රදේශවල නවතම දර්ශන පෙළක් වෙත යොමු වන්නට. Right, good. ඔබේ දුටුවේ දික්කොයි ජලාශයේ පිටාර ගැලීම හේතුවෙන් එයාවට පහත්බිම් රැසක් මේ වන විට ජලයෙන් යටව තිබෙනවා. අපට අවස්ථාව තිබෙනවා නාවලපිටිය ප්‍රදේශයටත් මේ වන විට දැඩි වර්ෂාපතනයක් ඇදහැලෙන බවට තොරතුරු වාර්තා වනවා. එම ප්‍රදේශයේ නවතම තත්ත්වය පිළිබඳ තොරතුරු වාර්තා කරන්නටයි අප සූදානම් වෙලා සිටින්නේ.
නාවලපිටිය ප්‍රදේශයේ නිවාස රැසක් මේ වන විට ජලයෙන් යට ඇති ආකාරය තමයි ඔබ දුටුවේ. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයට ස්ථාන කිහිපයකින් පස් කඳු සහ ගස් කඩා වැටීම නිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතු ඇන හිට ඇති බවට තොරතුරු වාර්තා වනවා. අප සෝදානමින් සිටිනවා එම දර්ශන පෙළක් වෙත යොමු වන්නට. ඔබේ දුටුවේ හැටන් ප්‍රදේශයේ පස් කඳු කඩා වැටීම් සිදුව ඇති ආකාරය ඒ වගේම තමයි අපට හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ යටියන්තොට නවට ප්‍රදේශයේ ජලයෙන් යටවීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට මේ වන විට දැඩි බලපෑම් එල්ල වී ඇති බවටත් තොරතුරු වාර්තා වනවා. ඒ සමග පාසල් සිසුන් ඇතුළු ප්‍රදේශවාසීන් දැඩි අසීරුතාවකට පත්ව ඇති බවටත් තොරතුරු වාර්තා වනවා. ඔබ මේ දකින්නේ එම දර්ශන පෙළක්. அந்த மச்சனால நீங்க மாற கரெக்ட் ஆடுத்திலையோ அந்த அவர் இருக்காரு දිවිනට ඇදහැලෙන අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් මේ වන විට විශේෂයෙන්ම මධ්‍යම පළාතට ඒ වගේම සබරගමුව පළාතට දැඩි බලපෑම් එල්ල වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. විශේෂයෙන්ම නුවරඑළිය මහනුවර ඇතුළු ප්‍රදේශ මධ්‍යම පළාතේ මේ වන විට දැඩි ගැටලුකාරී තත්වයකට මුහුණ පා සිටිනවා. හෙට දවසේදී එම මධ්‍යම පළාතේ පාසල් වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ වගේම තමයි ජන ජීවිතයට මේ වන විට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. විශේෂයෙන්ම අද පස්වරු කාලයේ මේ අධික වර්ෂාවත් සමග අද පෙරවරුවේ පාසල් ගිය දරුවන් බොහෝ දෙනෙකු මේ ආකාරයට අසිරුතාවයට පත්ව ඇති දර්ශන අපට ලැබෙමින් පවතිනවා. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ රත්නපුර දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රදේශයේ මේ ආකාරයට යටියන්තොට නවට ප්‍රදේශයේ තමයි මේ ආකාරයට ජලයෙන් යට වී ඇති බවට දර්ශන වලින් දැක්වෙන්නේ. විශේෂයෙන්ම සබරගමුව පළාතේ බොහෝ ප්‍රදේශවලට මේ වන විට අධික වැසි ඇදහැලමින් පවතින බවට තමයි තොරතුරු වාර්තා වන්නේ. මේ හේතුවෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී තිබෙනවා. ඒ වගේම තමයි මධ්‍යම පළාතේ බොහෝ ප්‍රදේශවලට මේ වන විට නායාම් ඒ වගේම පස් කඳු කඩා වැටීමේ අවධානමක් මතුව තිබෙනවා. මේ නිසා ජනතාවට හැකිතරම් ආරක්ෂාකාරීව කටයුතු කරන ලෙසට වරින් වර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු අදාළ අංශ දැනුම් දීමක් කරමින් තිබෙන බවත් සඳහන් කරන්නට ඕන. කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමග කිතුල්ගල ප්‍රදේශයෙන් ජරය පිටාර යාමේ අවධානමක් මේ වන විට මතුව තිබෙනවා. අපට හැකියාව තිබෙනවා එම දර්ශන පෙළක් වෙත යොමු වන්නට.
තවත් විශේෂ පුවතක් සඳහන් කළ යුතුයි. පවතින අයහපත් කාලගුණයත් සමග පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය කටයුතු තවදුරටත් පවත්වාගෙන යන බවයි උපකුලපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. රාත්‍රී සිට අධ්‍යාපන වර්ෂාවත් සමගම ඇති වූ අයහපත් කාලගුණය හේතු කොටගෙන මහවැලි ගංගාවේ ජල මට්ටම ඉහළ යාමත් සමගම ඒත් එක්කම අවට ප්‍රදේශයේ පස්බුරුලීම් නායයම් කඳු කඩා හැලීම් සිදුවීමට ඇති හැකියාව නිසා පෙරදින විශ්වවිද්‍යාලය තීරණය කරා පෙරදින විශ්වවිද්‍යාලයේ සීලම අධ්‍යයන කටයුතු අද දහවල් 12 සිට తాවකාලිකව නතර කරන්නට නැවත දැනුම් දෙනතුරු උදෑසන 7 පමණ වන විට මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා සරසවි මැදුර ගඟ ආසන්නයේ පිහිටා තිබෙන ඒ නිවාසිකාගාරයේ සියලුම සිසුවියන්ට වෙනත් ආරක්ෂිත ස්ථානවලට ඒ අයව යොමු කරා. ඒ වගේම ආරක්ෂිතව තමන්ගේ නිවෙස් කරා තම ගම්බිම්බල කරා යන්න පුළුවන් ඒ ශිෂ්‍යාවන්ට ඒ අයට යාමට සැලසුවා. බියවීමට කිසිම කෙනෙකුට අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම විශ්වවිද්‍යාල ආසන්නයේ පහත් බිම් ප්‍රදේශවල සිටින පෞද්ගලික නිවාසිකාගාර ලැබුම්හල් වල ඉන්න නිවාසිකාගාරවල ඉන්න ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාලයේ ඇතුලේ නිවාසික පහසුකම් සලසා තිබෙනවා. ඒ අයට ඇවිල්ලා විශ්වවිද්‍යාලයේ නිවාසිකාගාරවල ඉන්නට පුළුවන්. දෙවිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වයේ නවතම තොරතුරු ඔබ වෙත ගෙනෙන්නට අප සෝදානම් රැඳී සිටින්න